ශ්‍රී ලංකාවේ අන්තිම අගනුවර සෙන්කඩගල නුවර රාජධානි සමයේ සෙන්කඩගලට ප්‍රවේශ වෙන්න දෙපැත්තකින් අති දුෂ්කර දුර්ග දෙකක් තිබ්බා. එක පැත්තක් මාතලේ පැත්තෙන් යද්දී මේ බලකඩුව හරහා යන දුර්ග මාර්ගය. අනිත් පැත්ත ඇතුගල්පුර පැත්තෙන් සෙන්කඩගලට ප්‍රවේශ වෙද්දී හමු වෙන මේ අති දුෂ්කර දුර්ග මාර්ගය. ගලගෙදර ආශ්‍රිත ප්‍රදේශය. ඉතින් මේ ගලගෙදර ප්‍රදේශයට මේ ග්‍රාම නාමය නිර්මාණය වීම පිළිබඳ අපූර්ව ජනප්‍රවාද තියෙනවා. මේ ප්‍රදේශයේ ඉතිහාසය ගත්තහම ගජබා රජු සමය දක්වා දිව යන සාක්ෂි හම්බ වෙනවා. ඒ වගේම තමයි වලගම්බා රජු තමන්ගේ සැඟවිලා සේනා සංවිධානය කරන සමයේ කතන්තර දිවයිනේ යන් හැම ප්‍රදේශයකම වගේ මේ ප්‍රදේශයේ තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ එක්තරා සමයක මොරවක් දෙනියේ වත්තේ ගෙදර කියන ගෙදර ඇත්තොන්ට හම්බ වෙනවා ගලක්. ඉතින් මේ ගල මේගොල්ලෝ තමන්ගේ ලිග් ගලක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ලිග් ගල් මේ ගලයි තව අනිත් ගල් දෙකකුත් තියලා ලිප බැඳගෙන පාවිච්චි කරනවා. මේ සමයේ මේ ශ්‍රී ලංකාවේ සැරිසරපු බමුණෙක් අහම්බෙන් මේ ගල දකිනවා. මේ ගල දැක්කහම හඳුන ගන්නවා මේක දුර්ලභ වටිනා මැණික් ගලක් කියලා. ඉතින් මේ මැණික් ගල හඳුනගෙන මේ බමුණා උපායක් කල්පනා කරනවා කොහොමද ගල ගන්නෙ කියලා. ඊට පස්සේ මේ ගෙදරට ගිහිල්ලා ගෙදර කට්ටිය එක්ක කතා බහ කරලා කියනවා ඔබගේ මේ ගෙදර මේ ලිප හදද්දි මේකේ ඕන් නැති ගලක් තමා දාලා තියෙන දෝෂ සහිතයි. මට පුළුවන් මේ ගල අයින් කරලා මේකට ශාන්තියක් කරලා දෙන්න. එතකොට ඔබලාට දියුණුව සැලසෙනවා ආදි වශයෙන් කියනවා. බමුණගේ කපටි බහට මේගොල්ලෝ අහු වෙනවා. ගල ගලවලා දෙනවා. තීල ශාන්තියක් කරගන්නවා. බමුණ තමන්ගේ අදහස මුන්පත් කරගෙන මේ ගල අරගෙන යනවා. එතනින් එහාටත් තව කතන්දරේ තියෙනවා. ඒ කතන්දරය අපි එක්ක රැඳිලා ඉන්න අපි ඉදිරියේදී අරගෙන එනවා. ඊට පස්සේ මේ ගල ගත්තා අර ගෙදරින්. ඒ ගෙදර තිබ්බ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙනවා අර බමුණා විසින් මැණික් ගල ගත්ත ගෙදර තිබ්බ ප්‍රදේශයේ වශයෙන්. ඊට පස්සේ අර ගල තිබ්බ ගෙදර කියලා ඕක පරම්පරා ගණක් කියවිලා ගල ගෙදර කියලා ග්‍රාම නාමය නිර්මාණය වෙනවා ඒ ප්‍රදේශයට. ඒ තමයි එක ප්‍රවාදයක්. ඉතින් මේ තවත් ප්‍රවාදයක් මේ පැත්තේ මිනිස්සු අතර තියෙනවා. ඒ තමයි මේ දුර්ග මාර්ගයේ යන යද්දී එද්දී එහෙට මෙහෙට එක්තරා ස්ථානයක ගලක් උඩ ගෙයක් හදලා තිබ්බා කියන එක. මේ ගලක් උඩ ගෙයක් හදලා තිබ්බා මේ ස්ථානේ ගෙවල් අඩුයි. එතකොට ඉතින් මේ අනේ නැත්තෝ මේ ගෙදරින් වතුර ටිකක් එහෙම ඉල්ලගෙන බීලා වෙහෙස නිවාගෙන එහෙම එහෙට මෙහෙට යනවා වෙලෙන්දු මගියෝ. ඉතින් එතකොට ඒක නිසා මේ අර ගලක් උඩ ගෙයක් තිබ්බ ස්ථානය කියලා ප්‍රසිද්ධ වෙනවා. ගල උඩ ගෙදර කියලා කියවිලා ක්‍රමක්‍රමයෙන් ගල ගෙදර කියලා ග්‍රාම නාමය නිර්මාණය වුණා කියලා ජනප්‍රවාදයක් තිබෙනවා. නමුත් අර අපි මුලින් කිව්ව ජනප්‍රවාදය තමා වැඩි පිළිගැනීමකට ලක් වෙලා තියෙන්නේ. ඒක ඉන් එහාටත් කතන්දරේ යනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න ඒ කතාව දැනගන්න නම් දිවෙනි ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට මේවා දැක බලා ගන්න.